දරුවෙක් බඩට ආවට පස්සේ සමහරවිට දරුවෙක් ඉපදෙන්න බඩට එන්න අම්මා කෙනෙක්ගේ ප්‍රමාදයක් නම් දේවාලයක් ගානේ යනවා. සෑයක් බෝධියක් ගානේ ගිහිල්ලා පූජාවල් තියතියා දරුවෙක් පතනවා. ඒ දරුවා කුසට ආවට පස්සේ අප්‍රමාණ සතුටකටපත් වෙනවා. ඊට පස්සේ අම්මා හයියෙන් ඇවිදින්නේ බඩ ගැස්සෙයි කියලා. සීතල වතුර ටිකක් බොන්නේ දරුවට සීතල වෙයි කියලා. ඊට පස්සේ රස්නේ වතුර බොන්නේ නැහැ දරුවට රස්නේ වෙයි කියලා. නිදා ගන්නකොට ඔයාලා නිදා ගන්න නිසා කවුරුත් දන්නවා ඇඹරි ගොඩාක් මිනිස්සු නිදාගන්නේ එක ඉරියව්වෙන් ඉන්න බෑ. ඒත් අර බඩ තියාගෙන අම්මා මාස 10ක් ඉන්නවා හෙල්ලෙන්නේ නැතුව. මා කියන දේ මොහොතක් කරලා බලන්න. වැඩි ඕනේ කිලෝ එකක බරක් සොපින් එකකට කිලෝ එකක බරක් අරගෙන දවසේ මතින් එල්ලගෙන ඉන්න පුළුවන්ද කියලා බලන්න. එනමුත් කිලෝ ගණනක් බර තමන්ගේ දරුවා බඩේ තියාගෙන අම්මා ඉන්නවා. කොහොමනම් බිම තියන්නද? කොහොමනම් බිම තියන්නද බඩක්? මාස 10ක් කුස දරාගෙන සිටිනවා. ඊට පස්සේ කෑමෙන් බීමෙන් පරිස්සම් වෙනවා. පඩි පෙලක් හයියෙන් බහින්නේ නැහැ. ඕවට කොහොමද පින්වත්නි ණය ගෙවන්නේ? අපි ආවේ නිරේ ඉඳලා නම්, අපි ආවේ තිරිසන් ලෝකේ ඉඳලා නම්, අපි ආවේ പ്രേත ලෝකේ ඉඳලා නම්, දුගතියක ඉඳලා බුද්ධ ශාසනයන් තියෙන කාලේ අපිව උපද්දවන්න ඒ අම්මා ඒ වාගේ දෙයක් කළා. කවුරුවත් එච්චර ආරක්ෂාවක් කළේ නැහැ. ඊට පස්සේ වෙලි වේදනාව එනවා. වෙලි වේදනාව එනවා කියන්නේ පින්වත් දරුවනේ දරුවෙක් බිහි කරනකොට මැරෙන්න තරම් වේදනාවක් ඇවිල්ලා තප්පරයට නැති වෙනවා. ආයෙ වේදනාව එනවා. ආයෙ තප්පරයට නැති වෙනවා. ඒ වනාහි විලි වේදනාවයි. මවගේ කුසෙන් දරුවා බිහි වෙනවා කියන එකට උපමාවක් තියෙනවා. දොර සිදුරෙන් ඇත්පැටියෙක් එළියට එනවා වගේ. එච්චර අමාරුයි. අම්මගේ ඇඟ පුපුරනවා. සමහර අම්මලා දරුවෝ බිහි වෙද්දි මැරෙනවා. එච්චර වේදනාවක් වෙනවා. අපි කියමු සීස කළා කියලා. මේ බඩ කපනවානේ පින්වත් දරුවනේ මෙතන ඉඳලා මෙහෙට දරුවා අත දාලා උඩට ගන්නටම බඩ කපනවා. චෝටි බ්ලේඩ් එකකින් මේ ඇඟට පොඩ්ඩක් තියාගෙන බලන්න කොච්චර වේදනාවක්ද කියලා. මේ බඩ මේ පැත්තේ ඉඳලා මෙහෙටම පලනවා දරුවෙක් ගන්න. ඕවට කොහොමද ණය ගෙවන්නේ?